මල්ලි මේ මොරුවට නිකන් ඕක එක්ක යන දඟලන්න ඕනේ නෑ බා. ඕක කොච්චර කිව්වත් එනවද කියපන්කෝ. ඕක කොච්චර බොළු දිනලා දිනවද? නෑ ඔයා එන්න හොයන්න. ඔබ කොහොමද බං එහෙම කියන්නේ? ඕක ඔය එන්නේ නැත්තේ ඕකයි කෙල්ල කියන්නේ හින්දා. ඔයා ඉතින් මා විශ්වාස කරන්න. යකෝ ඕක කෙල්ල කිව්වොත් එහෙම ඕක රෙන්නෙත් නෑ. මම දන්නවනේ ඕක ඔය හැමදේම කරන්නේ ඔය ගෙම්බිකින් අහලා. ගිය සතියේත් ඕක පොල්ලක් තිබ්බා අපිට. හරි ඒ කියලා තියෙන මං කයි මාත්. යකෝ ගිය සතියේ අපේ සෙට් එකටම ඕක එනවා කියලා පොරොන්දු වෙලා ඉවරලා අන්තිමේ ආවේ නෑ. ඔයා මා විශ්වාස කරන්න හොයන්න. මා විශ්වාස කරන්න. බම්මලා විශ්වාස කරන්න දැන් ගියා. අම්මට ඉතිපා. බල දෙන්න එනකන්නේ මම මේ හිටියේ. එහෙමද මංගලට අපි අම්මනකන් හිටියේ. අඩේ බං උඹලා එදා අර කියපු ෂෝ එකට බං එන්න බැරි වුණානේ බං. මේ ඒක නෙමෙයි අද තියෙනවා ෂෝ එකක්. යන් ඈ. සුපිරි බෑන්ඩ් එක ගහන්නේ. අනේ මේ ඵලයන් බයි යන්න අපි දන්නේ නැද්ද බං උඹේ ෂෝ ඔබ කොච්චර පොළු දිනවද බං උඹ ගිය සතියේත් එනවා කියලා ඉල්ල ආවේ නෑ. අනේ මේ නිකන් ඉඳපන් බං නිකන් මේ අදත් මේ ඔබ පොළු තියන්නනේ හදන්නේ. අඩේ බං එහෙම කතා කරන්න එපා බං. මම ඉතින් බං වෙනදාට එන්න බෑ බං ඉතින් කේස් නේ බං. අද එහෙම නෑ. ධෝනි ෆුල් සපෝට් එක. මම අද එනවා. මං කීවයි ඔයාට මූවද එනවා කියලා මූ අනිවාර්යෙන් එනවාද යන්න කොහෙකට. මට නම් මූව සතපාකට ජෝර නෑ ඔය කොච්චර කිව්වත් එනවා කියලා. ඉස්සර අයියේ මූවද අනිවාර්යෙන් එනවා ෂෝ එකට යන්න. මේ උඹලා වෙනදා වගේ අද ෂෝ එකට මොකුත් නැද්ද? නිකම්මද යන්නේ? ඔව් ඔව් බං මං ගාවත් තියෙන ටිකට් ගන්න සල්ලි විතරයි බං. මං ගාව නම් ටිකට් ගන්න අවශ්‍ය නෑනේ. ඒකනේ බං එහෙම එකේ කොහොමද බං කරන්නේ මොනවත් කරන්න බෑ. නිකන් යම. අයියෝ මල්ලි ඒව බය වෙන්න එපා. උඹට ටිකට් මං ගානේ. උඹට මං ගානේ බොණ්ඩ. බයිට් මොනවද කියපන්. ඔක්කොම ලෑස්ති ඈ. අද ඔක්කොම මං ගානේ. මේ එන ඔහොම ඉඳපන්. මම වැඩේ සෙට් කරලා ගන්නම්. උඹලා දෙන්නත් රෙඩි පිටේ ඉඳපල්ල ඈ. එහෙනම් මං ගියා. තුංගාලා ආව ඈ. හරි. ඉරියප්පට බල්ලු පුරුදු ජීවෝ. අරුඩ මොකද බං වෙලා තියෙන්නේ? දැන් වැඩේ සෙට්නේ. ඔන්න එන්න ගන්නවා. උඹට සනීප වන්නේද දන්නේ නෑ බං. ඕකරි අවුලක් තියනවා බං. මේ අයියේ ඒක ගැන වැඩි හිතන්න එපා. උතන පොඩි සීන් එකක් තියෙන්නේ. පොඩි සීන් එකක් වෙන්න බෑ. ඔබ මොනවා හරි දන්නවා මෙතන. මොකක්කාරි තියෙනවා. නැත්තම් බං ඕක හැමදාම කෙල්ලගෙන් අහලා හැමදේම කරන එක. අද බලපන් ඉතින් මොකක්කාරිම තියෙනවා මෙතන. ඒ සෙට්නේ. ඇත්ත කියපන්. මොකද්ද මේ කේස් එක? නෑ අයියේ. පොඩි සීන් එකක් තියෙනවා. මං අයියට කියන්නම්. අයියා ඉතින් කාටවත් කියන්න එපා. හරි බං මං කාට කියන්නද බං? කියපන් මොකද්ද කේස් එක? මේකයි අයියේ සිද්ධිය. උකට ඉන්දියකින් කෙල්ලෙක් වගේ මෙසේජ් කරන්නේ මම. අකෝ තෝගේ මූණට කෙල ගහන්න බෑ. එතකොට ගිය සතිය සොය එකට එන්න එපා කියලා කිව්වේ තෝද ඌට. අරු ඉන්න හින්දා තෝ බේරුණා කියලා හිතාගනින්. තෝ මං වෙන දවසක අල්ල ගන්න. තෝට දෙනවා. ඒ ඒ කවුද අර එනවා පේනවා. පොල්සිය වෙන්න නම් බෑ. කවුද? නෑ. සිංගු. කවුද අර එනවා පේනවා. පොලිසිය වෙන්න නම් බෑ. සෙට් එක දන්නවද 6න් පස්සේ මම බදු කිකුණා නෑ. අල්ලාහමින් නම් අදාළම නෑ. ඕයි සිතයි බය. කවන්නේ මිනිස්සුන්ගේ වරදින්නේ වැරදි වෙනවා. හරිද? දැන් වැරදි වුණා කියලා අදාරින්න බෑනේ. දැන් ඉතින් එළියට ආවට පස්සේ සිද්දුවක් ගහන්න බෑ. මොකද්ද ගන්නේ? දවස් 3ක් ඇතුලේ ඉඳලා යාවේ දවස් 3ක් බත් කෑවේ නෑ. 9mm ට්‍රයි ඇතුළට දැම්මේ. කසිප බෝතල් එක මට මූ දඩ කෙරි. ඒක අපිට නෑනේ. මාරි කියනවා මොකද්ද මේ වෙනස? ඇයි මේ කවදාවත් නැතුව ෂෝ එකකට යන්නත් කතා කරලා බොන්නත් සෙට් කරේ. ඇයි අයවට අවුල්ද දැන්? අවුල්ද කියන්නේ? මට අවුලක් නෑ. මම අහන්නේ මොකද්ද මේ වෙනස? කවදාවන්නලු දුනි කීවනේ ෂෝ එකට යන්න කියලා. ෂෝට කෙවුවත් තමන්නේ කිව්වා. අරගෙන් බීම කිව්වද? කින්දි කියන්න එපා බං. ඒ ගියේම නෑ බං. නෑ. ඕකේ ගෙම්බි තමයි. මම සාරට මොකුත් කියන්න එපා ඈ.
හරිද? ඒකේ නම සාරද බං? හරි බං. මල් සාරනම් මාරයි බං. ඉඳලා තාරව මට සෙට් කරානේ. ඇත ගිය බං. අපිට Facebook එකේද සෙට් උනේ. ඔව්. සාරගේ සම්පූර්ණ නම ගිය බං. සාරා සෙව්මිනි ඇත්තෝ. පර බල්ලා. ඔයද යන්නගම් බඩු කියනවා මේ ඉලබා ඇය ඕකට ගලන්න බං ගහන්නේ කියන්නේ කො තොටයි මට දෙන්නටම සාරාසියම විදිහට Facebook එකේ මැසේජ් කරලා දෙන්නේ බූ ගහන්නේ සාරා එතකොට ජෝකර්ගේ ෆොටෝ එකක් දැම්මේ මේකටද කාලා කන්නියා කඳුළු සුන්දර